මේ වගේ ලස්සන වෙසක් කූඩුවකට ධර්ම චක්‍රයක් කපාගන්නේ කොහොමද කියලා බලමු. මේ වගේ සැව්කොලයක් අරන් මුලින්ම දෙකට නමා ගන්න. දැන් ආයෙත් මේ විදිහට දෙකට නමන්න. දැන් මේ මුල්ලට මෙහෙම ත්‍රිකෝණයක් එන විදිහට නමන්න. ආයෙත් ඒ විදිහටම නමන්න. දැන් කතුරෙන් උඩින් මේ තුඩ ගාවින් මේ විදිහට ටිකක් කපලා අයින් කරන්න. දැන් මේ මහත පැත්තෙනොත් මේ විදිහට කපලා අයින් කරන්න. ඊට පස්සේ බලන්නකො කපන විදිහ. දැන් මේ බලන්න කුඩයක් වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට හිමීට කපලා අයින් කරන්න. හරි. දැන් හිමිහිට දිග අරින්නයි තියෙන්නේ. හරිම ලේසි, වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ලස්සනයි. දැන් තියෙන්නේ අපි හදපු වෙසක් කූඩුවක ඒක අලව ගන්න. බලන්නකො ලස්සන.